මොකද? ලබන සඳරු උසාවියේ ඉන්නේ කියලා ලියුමක් කියලා තියෙනවා. වියංග ඩිවෝර්ස් එක දාලා ලබන සඳ උසාවියට එන්න කියලා තියෙන්නේ. I'll be getting the divorce. මේක වෙන්න බෑනේ. ඇයි? වියංග මට කිව්වා ඩිවෝර්ස් එක දෙන්නේ නැහැ කියලා. විහංග කිව්වා. ඔයාට කවද්ද විහංගව හම්බුනේ? මට මේ ළඟින් දවසක හම්බුණා. මට දැන් මතකත් නැහැ. ඔයා තව මට නොකිය කොච්චර දේවල් තියෙනවද ආදීශ? දැන් ඇති ඔගේ. ඇති? කොහොමද ඇති වෙන්නේ? එකක් ඉවර වෙද්දි තව එකක්. ඒක ඉවර වෙද්දි තව එකක්. බලන් ගියා මොවා කළ තියෙන සේරම මට හංගන එකනේ. Can you stop this? මට ඔයාට විහංග දේවල් කියලා බුරුල් ප්‍රෙෂර් එකක් දෙන්න ඕනුන්නේ නැහැ. හරිද? දැන් වඩ කොහොමද ඩිවෝර්ස් එක හම්බ වෙනවනේ? මොකද දෙයියනේ අපිට මේ වෙලා තියෙන්නේ? බොහෝට දේවල් ඇදගෙන කාර මටත් ඔයත් එක්ක රණ්ඩු කරන්න ඕනේ නෑ ආදීශ. මාවත් ටිකක් තේරුම් ගන්න බලන්න. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියලා අහලා නැද්ද? ඔයා වෙනස් වෙද්දි මට බයයි. මට වෙන දේවල් මටම තේරුම් ගන්න බෑ කිෂාන්. ඔයා ඔය දේවල් ගැන හිතන්නේ නැතුව ඉස්සර වගේ සතුටින් ඉන්න. අපිට ළඟදිම ඩිවෝර්ස් එක හම්බ වෙයි. එතකොට අපිට සතුටින් ඉන්න පුළුවන්. අනිකවා ත්‍රිලීෂාටත් කෝල් කරලා කියන්න එයාට ඒ දේවල් බලාගන්නයි කියලා. ඔයාට ඒ දේවල් එපා කියලා. අපිට මේ තියෙන දේවල් ඇතිනේ ආදීශ. නැත්තම් ওই දේවල් වලින් වෙන්නේ ඔයා තවත් ඈත් වෙන එක විතරයි. Adisha, don't tell me you are serious. Adisha, look at me. Adisha. මම විහංගගෙන් ඈත් උනේ ආදරයක් සතුටක් ලබන්න තරම් එයාගේ ජීවිතේ මට වෙලාවක් තිබ්බේ නැති නිසා. මං ඔයාට ලං උනේ ඒ නිදහස් ජීවිතේ මට ආගාවදී හම්බ වුණ නිසා. මං ආදරේ කරේ එදා මාව පොල් වලින් ගොඩට ගත්ත ජීවිතේ සරලව දැකපු ආදීශට. එහෙම නැතු මුළු ජීවිතේම වගකීම් වලින් පුරවගත්ත බිස්නස් බදාගත්ත ආදීශ වීරසේකරට නෙමෙයි. ඔයාට තීරණයක් ගන්න වෙනවා ආදීශ. ජීවිතේ සරලව නිදහස්ව දැකපු ආදීශ විදියට මාත් එක්ක හැමදාම ජීවත් වෙනවද? නැත්නම් ක්‍රිස් වීරසේකරගේ පුතා විදියට අලුතින් ජීවිතයක් පටන් ගන්නවද? තීරණය වාතේ. නිරන්තරේ මගේ හිතේ හිටියා මතකයි නිසංසලේ අපි සසරේ සැරුවා
පමණයි නිමක් සොයන ජීවිතේ ගමන සුන්දරයි නිබඳ සතුටු සිත් අහසේ අද සඳ අඹරේ සැඟවිලා ගිහින් පාළුව තනියට තියා Betul nේද බහින්නේ? ඔව්. කීයද ගාන? 350. Good morning.
ඔක්කොම ඇවිල්ලාද? උපසරේ. ඇත්තම මේ මීටින් එක අපේ හිටපු සභාපති ක්‍රිස් වීරසේකර මහත්මයා සූදානම් කරපු එකක්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා එතුමා අද අප අතර නැහැ. ඒ නිසා මේ රැස්වීම අද මෙහෙවන්නේ අපේ නියෝජ්‍ය සභාපතිනිය මිස් ට්‍රලීෂියා වීරසේකර. Sisi. Good morning. Good morning. This is our new chairman, Adish Veerasekara. Good morning all. Good morning. Kishani, come. Good morning. Come. මෙච්චර ඉක්මනට වැටි කියවරුණාද? I actually came. So, tell me. Indica. Please sit. මම ප්‍රසන්ටේෂන් එකට හිටියේ නෑ. Charity is doing it. මොකද ප්‍රශ්නේ? මට දිනන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. I'm sorry Anusha. Adisha. What is this? Resignation? Adi pissada? I'm sorry. I can't work any longer. මම ඉන්නේ හොඳ සිටුේෂන් එකක නෙමෙයි. අනික මේ වෙන දේවල් එක්ක මට ජොබ් එකට ફોකස් එක තියාගන්න අමාරුයි. ඒක මම මේ කම්පැනි එකකට කරන අසාධාරණයක්. So, please take this. I'm so sorry. I can't accept this. Please. Kishani, ඔයාට රිලැක්ස් වෙන්න ඕනේ කියන එකේ තේරුම ජොබ් එක අතල්ලා දානවා කියන එක නෙවෙයි. මම වගේ ස්ට්‍රෝං වුමන් කෙනෙක් මේ ලයිෆ් එකේ දැකලා නැහැ. Okay. මම ඔයාට ඔප්ෂන් එකක් දෙන්නම්. මම ඔයාට 2 months pay leave එකක් දෙන්නම්. ඔයා කැමති තැනකට ගිහලා රිලැක්ස් වෙලා ඉන්න. මොකද මේ කම්පැනි එකට ආවනේ. And I need you to. Kishani, ඔයා වෙන ජොබ් එකකට යනවා නම් මට මේක බාර ගන්න තිබ්බා. ඒත් මේ සිටුේෂන් එකත් එක්ක මට මේක බාර ගන්න බෑ. Please. ඔයා මේක ගන්න. ඒක නෙමෙයි මම මේ කල්පනා කරේ කොහොමද නිකන් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් පුතේ මේ කම්පැනි එක හැදුවේ උඹට මේක බලාගන්න උඹට තියෙන නුවරඑලි අක්කර ගානක වතු යාය ඒක බාරගන්න නිකන් කොහොමද ඒ වගේ එකක් ඇවිල්ලා කිව්වොත් ඔයාලගේ තාත්තට ඒ වගේ දේවල් නෑනේ මින් නිකන් ගොම් කතාවක් කියලා දැන් තාත්තම් වෙන්න ඕනේද බාප්පා කෙනෙක් වෙන්න බැරිද හා එතන තාත්තව නොදන්න මහප්පා කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම කොහොමද මේ දවස්වල පත්තරවල මම දැක්කා රස්නෙට වකුගඩුව අමාරු මුත්‍රා අමාරුවෙන් මැදලා තියෙන කට්ටිය. ඒ වුණාට අද තමයි දැක්කේ රස්නෙට මොලේ අමාරු විතර. දැන් ඔයා හිතන් ඉන්නේ අදීශේ හිතන් හිටියා කියලාද මේ දේවල්? බලන්නකෝ දැන්. ලකී වෙලාවට බඹරේ වැල්ලි වුණත් කැරකෙනවා. කොහොම ඉඳලා හරියන්නේ නැහැ.
මාව දිරිමත් කරන්නේ. දිරිමත් කරන්නේ මොකටද? ආසනාව කඩට වැටෙනකන් කඩරම් බලන් ඉන්නවද? ඒකට ඉතින් ඕ වෙන කාහරි ඕන. අන්න ඉතින් එහෙම මම ඔයාව අතාරිනවා. ආ බලනවා කොච්චර මට ලකීද කියලා. දැන් මට බයික් ලයිසන්ස් තිබ්බ මට දැන් තියෙනවා කාර් ලයිසන්ස්. කාර් ලයිසන් තිබ්බට කාර් එකක් නෑ. අන්න ඉතින් ඇද්ද කකුලෙන් පල්ලෙහාට. ඕව ඉන්නවා ඊතර ලයිසන්ස් එක ඉමීට දාගෙන වෙන්න. ඇත්තද? මොකද අපේ තාත්තා කියලා තියෙන්නේ ලයිසන් නැතු කිසිම දෙයක් පදින්න එපා කියලා. ඒ හින්දා මම ඉස්සල්ලාම කරන දේ තමයි ලයිසන් ගන්න. ඒ නරකද? මේ අශාන් උදේ පාන්දර මගේ ඔළුව විකාර කරන්න තු ඔන්නෝක බේලා ඉක්මන් යන් ඔෆිස් එකට මට වැඩ තියෙනවා. ඔයාට නෑ. යන්කෝ කොහොම යන්කෝ තව ටික දවසක් මං ගෙදරට යනවා. තාත්ති මාත් එක්ක කලින් දෙන්නේ. ඒ මොකටද? මට මේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න බෑ තාත්ති. මට ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න ඕනේ. ඒක මම ටික දවසකට ගමේ ගිහින් ඉන්න ඕනේ කියලා හිතුවේ. දුව ඕගොල්ලෝ දැන් වැඩි හිටියෝ. ඕගලන්ට අයිතියක් තියෙනවා ඕගොල්ලන්ගේ ජීවිත ගැන තීරණයක් ගන්න. ඒවයි වැරද්දක් තිබුණොත් පෙන්වලා දෙන්න තමයි දෙමාපියෝ ඉන්නේ. තාත්ති මම ප්‍රශ්න වලින් පැනලා යන කෙනෙක් නෙමෙයි. තාත්ති ඒක දන්නවනේ. ඒ වුණාට මේ ප්‍රශ්නේදී මම හරි අසරණයි.